අයිබෝන් සුබ දවසක් අදත් ඉක්මනට මේ මම සෝෂල් මීඩියා වල මම දැකපු එක්තරා පෝස්ට් එකක් නිසා මට ඒක ඉක්මනට පොඩි වීඩියෝ එකක් කරලා දාන්න ඕන කියලා මේ සජබි ඉන්නවනේ මේ සජබි සමග ජනවලගේ ඉන්නවනේ මේ එස්.එම්. මරික්කාර කියලා ආදී මේ එයා මරු කියලා කියන්නේ මේ එයා ප්‍රෙස් කොන්ෆරන්ස් වලට එන හැම වෙලාවකම එයා ඉන්නේ මාර ආවේගකින් අනේ මන්ද ඒ කියන්නේ ගෙදර වයිෆ් එක තරහ වෙලා යනවද නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියන්නේ ගහගන්න වගේ බලාගෙන පුදුම ආවේගකින් ඉන්නේ ඇවිල්ලා ඒ කතා කරන විදිය බලන්න කතා කරන්නේ හරි ආවේගයෙන් මූලේ ලේ කඳුලක් නැහැ නිකන් ගහ ගන්න ඔය කතා කරන්නේ ඊට පස්සේ ජර්නලිස්ට්ලා ප්‍රශ්නයක් මොකක් කරේ වුණා මේකට උත්තර දෙන්නේ ගහ ගන්න ඕනේ ඒ කියන්නේ මුලින්ම මම හිතන සජබේ ඉන්න පාලන කාරකාදීන් බලන්න ඕනේ මේ මිනිස්සුව පුළුවන් තරම් කැමරා ඉස්සරහට නොයව ඉන්න මේ මිනිස්සු කැමරා ඉස්සරහට ගියාම පුදුම ආවේගකින් කතා කරන්නේ ඇඟේ ලේ පිච්චෙනවා අහන මිනිස්සුන්ගෙත් ඇඟේ ලේ පිච්චෙනවා ඉතින් එහෙම ඒ වෑනුත් ඒගොල්ලන්ගේ ඡන්ද ගොඩක් අඩු වෙන්න පුළුවන් ඒ වගේ මිනිස්සු යවන්න කලින් මම හිතන ඊට වඩා හොඳ මිනිස්සු ඉන්නවා ඕකේ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් වලට එවන්න මීඩියා කොන්ෆරන්ස් වලට එවන්න මේ වගේ මිනිස්සු එවන එක තමයි හොඳ මුලින්ම කියන්නේ ඒක ඉතින් මෙයා කියලා මම දැක්ක මේ Facebook post එක මම දැක්ක මරික්කාර කියලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මිනිස්සුත් එක්කම මේ තෙල් පොලිමේ ඉන්න වෙලා තියෙනවලු ඉතින් හොඳයිනේ අප්පා ඒකයි බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු කියන්නේ තෙල් පොලිම බලාපොරොත්තු වෙනවා කියන එක නෙමෙයි අපි කවදා බලාපොරොත්තු වෙන්නේ නැහැ 2022 කාලේ තෙල් පොලි මේ තියෙද්දි ඒක නැති කරාට පස්සේ QR එක ගිරලා ඒ නැති කරාට පස්සේ අපි කවදා හිතුනේ අපිට කවදා තෙල් පොලිම ඉන්න වෙයි කියලා කොහොම හරි ඒක වුණා මේ ලෝකේ තියෙන යුද්ධමය තත්ත්වයක් නිසා ඒක වුණා දැන් මමත් ඊයේ හරියටම පැය දෙකමාරක් පොලිමේ ඉඳලා තමයි තෙල් ගහගත්තේ කරන්න දෙයක් නැහැ ඒකට ආණ්ඩුවට කෑ ගහලා වැඩකුත් නැහැ ඒ ඉවසීම අපිට තියෙන්න ඕන හරිද වෙන කරන්න දෙයක් නැහැ ඉතින් මේ මරික්කාර කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තෙල් පොලිමේ ඉඳ වෙලා තියෙනවලු. ඉතින් ඒක හොඳයි. ඒ කියන්නේ අද ඒගොල්ලෝ මහ ජනතාවගේ සමාන තත්ත්වයට වැටලා තියෙනවා. ඒගොල්ලන්ගේ කට්ටිය රනිල් වික්‍රමසිංහලා, එතකොට සජිත් ප්‍රේමදාසලා, එතකොට මහින්ද රාජපක්ෂලා ඒගොල්ලන්ගේ ඔය මහලුකු ප්‍රභූ කියලා කියාගත්තු පැලැන්ති එක පාර්ලිමේන්තුවට කලින් තිබ්බේ මාරු දෙගොල්ලෝනේ කලේ. හරි මහින්දලා ෆේල් වෙද්දි රනිල්ලට බාධා රනිල්ලා ෆේල් වෙද්දි මහින්දට බාධා ඔහොම එකක් තිබ්බේ. ඒගොල්ලෝ ඔහොම කළානේ අවුරුදු 70 70 මේ රට කෑවේ ප්‍රභූ පැලැන්තිය. ප්‍රභූ කියලා පැලැන්ති ඒගොල්ලෝ හදාගත්තා. ඒක ප්‍රභූ කියලා පැලැන්තිය ලංකාවේ නැහැ. ප්‍රභූ කෙනෙක් ඉන්නේ ඉන්දියාවේ විතරයි. ඉන්දියාවේ ප්‍රභූදේව විතරයි. ඉන්දියාවේ ඉන්න ප්‍රභූදේව කියලා හොඳ දක්ෂ නවතර ශිල්පියෙක් නළුවෙක්. එයා විතරයි ඉන්නේ. එයාට ප්‍රභූවරු මෙහෙ නැහැ. හරිද? හැබැයි මෙහෙ එහෙම එකක් හදාගත්තා. ඒගොල්ලෝ ටික කාලයක් යද්දි ඔය മന്ത്രിවරු, ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, අගමැතිවරු, ජනාධිපති තත්ත්වයට යනකොට ඒගොල්ලෝ හිතාගත්තා මේ අපි නිකන් හරියට නිකන් මේ දෙවිවරු වගේ කොට්ටාසයක්. අපි ඉන්න ඕනේ හැමෝටම උඩින්. අර සියල්ලට ඉහළින් වගේ උඩින් ඉන්න ඕනේ. මිනිස්සු ඉන්න ඕනේ අපිට පහළින්. මිනිස්සු ඉන්න ඕනේ අපේ සපත්තු වල පෑගිලා. හරිද? අපි තමයි ප්‍රභූවරු. අපිට හැමදේම අතරපයට ලැබෙන්න ඕනේ. අතරපයට වැඩකාරයෝ, ඩ්‍රයිවර්ලා, හොඳම සුපිරි වාහන හැමදේම අතරපයට ලැබෙන්න ඕනේ. මොකක් හරි දෙයක් කරගන්න ඕන නම් එක කෝල් එකක අපිට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපිටද අපේ ළමයින්ටද මේ බලය තියෙන්න ඕනේ. තාත්තගෙන් පුතාට, පුතාගෙන් එයාගේ පුතාට කොහොම ගියේ. එහෙම අර හරින රාජාණ්ඩු වගේ පාලන ක්‍රමයක් මේ රටේ තිබ්බේ. හරි ඒක ඒකාධිපතිත්වයට දක්වා යන්න ගිය අවස්ථාවේදී රටේ වාසනාවට ඒක නැවතුණා. හරිද? ඒ වගේ දේවල් උනේ. හැබැයි කොහොම හරි අවුරුදු 70 30 එහෙම කළා. ඒගොල්ලෝ අන්තිමට ඒගොල්ලොම ජනතාවට මේ බලය පෙරලා දාන්න අවස්ථාව ලබා දුන්නා. මොකද ඒගොල්ලොම කරපු ගොංකම් නිසා, දූෂණ වංචා නිසා මේ රට බංකොලොක් කරලා නැති කරලා විනාශ කරලා දාලා ඒගොල්ලොම ජනතාවගේ බලය හදාගන්න අවස්ථාව සලසලා දුන්නා. එහෙම නැතුව MPP ආණ්ඩුවේ මිනිස්සු ඡන්දෙ දුන්නේ MPP එක 100%ක් හොඳ හින්දාම නෙමෙයි. අන්න කුමාර මහත්තයලා 100%ක් හොඳ හින්දාම නෙමෙයි. අරගොල්ලෝ මේගොල්ලන්ට වඩා ගොඩාක් නරක නිසා. හරිද? ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එහෙම හිතන් හිටියා. අන්තිමට ඒගොල්ලෝ පෙරදීගෙන එද්දිත් ඒගොල්ලෝ අන්තිමට ඒගොල්ලොම තේරුම් ගත්තා නෑ මේ මෙදලා හරියන්නේ නෑ. අපි ජනතාව අතරට යන්න අපි මේ අහසින් මේ අහස් මාලිගාවල ඉඳලා අපි පොළොවට එන්න ඕනේ. එහෙම විතර තමයි ඒගොල්ලෝ ඊට පස්සේ ජනතාව අතරට එන්න ගත්තේ. ඒගොල්ලෝ අන්තිමට මිනිස්සු අතරට ඇවිල්ලා කතා බහ කරන්න ගත්තා, hina වෙන්න ගත්තා, බස් එකේ යන්න පටන් ගත්තා, පොලේ යන්න පටන් ගත්තා. මිනිස්සු සාමාන්‍ය මිනිස්සු වගේ එහෙම කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ විසින්ම හදාගත්තු ප්‍රභූ කියලා මානසිකත්වයක් තිබ්බා. ඒක ඒගොල්ලෝම තේරුම් අරන් අන්තිමට ඒගොල්ලෝ එක නැති කරගත්තා. ඒක හොඳයි. එතකොට ඒකත් උනේ මේ රටේ වාසනාවට. එතකොට මේ NPP ආණ්ඩුව බලයට එද්දී බලට එන්න කලින් දීපු තව එක පොරොන්දුවක් වටිනා පොරොන්දුවක් තමයි මේ මහජන නියෝජිතය පාර්ලිමේන්තුව මන්ත්‍රී වෙන්න පුළුවන්, ඇමති වෙන්න පුළුවන්. මේ දේශපාලකයෙක් වෙන්න මහජන නියෝජිතයෙක්. ඒ වුණාතුව ප්‍රභූවරයෙක්වත් නිකන් දෙවි කෙනෙක් වගේ ජනතාවට උඩින් ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ කෙනාව ජනතාව අතරට මහ පොළොවට ගේනවා කියන එක ඒගොල්ලෝ පොරොන්දුවක් විදිහට දුන්නා. ඉතින් අද ඒක ඉෂ්ට වෙලා තියෙනවා. කොහොම හරි වක්කෝදයක් නිසා, යුද්ධ නිසා හරි කොහොම හරි ඒක වෙලා තියෙනවා. දැන් අපි දැක්ක පෞද්ගලික කාලේ ආණ්ඩුවේ සමහර ප්‍රබල ඇමතිවරු ආරක්ෂක මණ්ඩල ආරක්ෂක නියෝජ්‍ය ඇමතියෙම නෝනත් එක්ක අර මේ මොකද්ද බාස්කට් එකක් කරන් පොලේ යනවා.
ඒක හොඳයි. කිසිම ගාඩ් කෙනෙක් නැතුව වාහන මුකුත් නැතුව පොළේ යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආදර්ශයෙන් ඒ ක්‍රියාවෙන් ඒක ජනතාවට පෙන්නුවා. අපි සාමාන්‍ය ජනතාවගේ කොටසක්. අපිත් ඕගොල්ලෝ වගේම තමයි. ඕගොල්ලෝ පොළේ යන විදිහට තමයි අපිත් පොළේ යන්නේ කියලා ඒගොල්ලෝ පෙන්නුවා. ඒකම පස්සේ ඔය සජබේ කට්ටිය, පොහොට්ටුවේ කට්ටිය, කලින් ඔය ප්‍රභූ පිළිතම හිටපු කට්ටිය ඒක කොපි කරන්න ගත්තා. හැබැයි ඒක හරියන්නේ නැහැ. ඒක නිකන් ජෝක් එකක් බවට පත් වුණා. හැබැයි කොහොම හරි මේ යුද්ධෙට බින් සිද්ධ වෙන්න දැන් හරි යුද්ධෙට බින් සිද්ධ වෙන්න ඔය කියන කට්ටියට තෙල් පොළෙත් ඉන්න වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔය කලින් පාර තෙල් පොලින් ආපු වෙලාවේ අපිලාවේ ඇමතිවරු මන්ත්‍රීවරු පොලිමේ හිටියේ නෑනේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඩ්‍රයිවර් යවුවා, කාර් යවලා තමයි තෙල් ගහගත්තේ. ඒගොල්ලෝ කොහොම හරි ඒගොල්ලන්ගේ කම්ෆර්ට් සෝන් එක ඒගොල්ලෝ මේන්ටේන් කරා. හැබැයි අද කොහොම හරි මන්ත්‍රීවරුන්ටත් පාර යන ගමන් පාර්ලිමේන්තුව යන ගමන් අරගෙන කොහෙර යන ගමන් වාහනයට වෙලා වේලි අමාරුවෙන් පොලිමේ ඉඳ සිද්ධලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ අදහස් වෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. මහජන නියෝජිතයා ජනතාව අතර සිටිය යුතු කෙනෙක් බවට කොහොම හරි ඔටෝමැටිකලි පත් වෙලා තියෙනවා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් අපිට කියන අදහස. ඊළඟ කාරණාව තමයි අපි දැක්ක දැන් අදත් මම නිවුස් වලට දැක්ක විශේෂයෙන්ම රේතර සියල්ල ටිකලින් හැමදේම දක්න නාලිකාව හැමදාමත් අර නෙගටිව් දේවල් මිනිස්සුන්ගේ මනසේ විකෘති කරන දේවල් ජනගත කරන නාලිකාව නිවුස් වලට අදත් පෙන්නනවා මේ පොහොට්ටුවේ කට්ටිය සජබේ කට්ටිය හරි මේ ඒගොල්ලන්ගේ ප්‍රෙස් කන්ෆරන්ස් වල දෙන වොයිස් කට් වලින් ඒගොල්ලෝ කියන්නේම මේ තෙල් පෝලිං ඇතුළත තියෙන තනිකරම මේ ආණ්ඩුවේ වැරදි නිසා කියලා. ආණ්ඩුවේ වැරදි අඩුපාඩු තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් QR එක හඳුන්වලා දුන්නාට තාමත් පෝලිං තියෙනවා. දැන් ඊයේ මම පැය දෙකමාරක් පෝලිමේ හිටියා කියලා. ඒ ඇතුළත තියෙන්නේ දැන් QR එකේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර වාහන දැන් අපිට ආරංචි වුණා මේ වෙද්දි සමාජයේ තියෙන වාහන ලක්ෂ 3කට වැඩි. ඒ කියන්නේ අලුතෙන් ගත්ත වාහනයි අනිත් අතට විකුණුපු. ඒ කියන්නේ වාහන මාකට් එකේ එහෙමනේ වාහන විකුණනවා අලුතෙන් ගන්නවා අලුතෙන්ම ගේනවා එහෙම නෙන්නේ. එතකොට එහෙම වෙද්දි අර QR එකේ ප්‍රශ්නයක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට මගේ වාහනේ මං කෙනෙකුට වික්කනම් එතකොට මම ඒ QR එක කලින් හදලා තිබ්බේ මගේ වාහනේ චැසි අංකෙට ඒකේ ෆෝන් නම්බර් එකට මගේ නමට එහෙම හදන. ඒක වෙනස් කළා. මොකද අපි කවදා හිතුවේ නෑ ආයි QR සිස්ටම් එක ගේන්න වෙයි කියලා. මිනිස්සුන් හිතන්නේ නෑනේ. හැබැයි එහෙම වුණාම එතකොට ඒක වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්න පුළුවන් වාහනේ විකුණන්න. ඒතර වාහනේ ගත්තු කෙනාට අර පරණ අයිතිකාරයාගේ විස්තර තියෙන නිසා QR එකෙන් තෙල් ගහන්න ගියාම මේ ප්‍රශ්නේ එනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි තාමත් ඔය පෝලිං ප්‍රධාන වශයෙන් පෝලිං දකින්න ලැබෙන්නේ. තවත් හේතු තියෙන්න පුළුවන්. ප්‍රධානම හේතුව ඕක. ඒතකොට ඕක හරියට ක්ලියර් වෙලා සිස්ටම් එකෙන් ඒක රිටවල් කරලා දෙන්න තව දවසක් දෙකක් තුනක් යන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතනවා කොහොම හරි තෙල් පෝලිං අඩු වෙයි කියලා. ඒක තමයි ඇත්ත කතාව. මොකද වාහන ලක්ෂ 3ක් විතර තාම සමාජයේ ඒ විදිහට තියෙනවා. වාහන මාකට් එකේ ඇටි එහෙම තමයි. ඒ වගේම තමයි ඇත්ත තමයි ජනාධිපතිතුමා ආණ්ඩුවකව කලින් රටේ ඇත්තටම තෙල් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ QR එක හඳුන්වා දීපුව හොඳයි. QR එක හඳුන්වලා දුන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ තියෙන තෙල් ප්‍රමාණය ඇති වෙන්නේ මාස 2කට නම් ඒක අඩු ගන්න තව මාස 3කටවත් ප්‍රමාණයක් විදිහට ඉතුරු කරගන්න දික්කස්ස ගන්න තමයි විදිහට කරේ. ඒක තමයි QR එක කියන අපේ ප්‍රධාන පරමාර්ථය. ඉතින් ඔය කියන විපක්ෂ කට්ටිය මොහොට්ටුවේ කට්ටිය සජබේ කට්ටිය හරිය මේ ඔය කෑ ගහන මහතුරු ටික තාමත් කියනවා ඒගොල්ලෝ ගැන කතා වලින් ජනතාවට පෙන්වන්න හදන්නේ මේ පොලිම තාමත් තියෙන්නේ නැත්නම් මේ අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ විශේෂයෙන්ම තෙල් අර්බුදයක් ගෑස් අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ 100%ක්ම ආණ්ඩුවේ වැරද්දක් නිසා කියලා. මේ මීහරක් ඒ කියන්නේ මීහරක් නෙවෙයි මුන් පට්ට කපටිය. ලෝකේ කාලා වතුර බීපියොන්නේ මුන් දන්නවා මේක ඇති උනේ ආණ්ඩුවේ වැරද්දකින් නෙමෙයි අතර මේක උනේ ලෝකෙත් නෙමෙයි ලෝක යුද්ධයක් නිසා. අද මුහුදු මාර්ග නැව් මාර්ග හැමදේම අවහිර වෙලා තියෙනවා. ගුවන් ගමන් අඩාල වෙලා තියෙනවා. එහෙම දිෙද්දි ගෑස් ටික ගෙන්න ගන්න අමාරුයි. ඩොලර් තිබ්බත් ගෙන්න ගන්න බෑ. නැව් වෙන්නේ නැහැ. ආවත් වෙන්නේ හරි කලාතුරකින්. තෙල් ටික ගෙන්න ගන්න බෑ. නැව් ආවත් වෙන්නේ කලාතුරකින්. ඒ ආවත් විශාල ගාස්තුවක් ගෙවන්න වෙනවා. රක්ෂණ ගාස්තුව නම් හැම ගාස්තුවක් වැඩි වෙනවා. ඉතින් එහෙම තියෙන තත්ත්වයක තමයි දැන් මේ තෙල් ටික ගෑස් ටික සපයන්නේ. හැබැයි ඒගොල්ලෝ තාමත් මිනිස්සුන්ගේ මනසට දාලා මනස විකෘති කරලා ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා. මොකද්ද කියන්නේ? මේ තෙල් ප්‍රශ්නේ ගෑස් අර්බුදය ඇති වෙලා තියෙන 100%ක්ම ආණ්ඩුව වැරද්දෙන් නිසා. ඒ නිසා ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න අපි ඊට පස්සේ බලය ගන්නවා වගේ නිකන් අමුතු හීනෙකුත් ඒගොල්ලෝ දකිනවා. ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හීන හැබැයි වෙන්නේ නැහැ. මොකද කලින් පාර තෙල් අර්බුදයක් ආවේ තෙල් පෝලිං ආවේ ඒගොල්ලෝ දීපු සුද්ධ නිසා. දැන් තියෙන යුද්ධ නිසානේ. කලින් තෙල් අර්බුදයක් ආවේ ඒගොල්ලන්ගේ පාලනය කරපු සුද්ධ නිසා. ඒගොල්ලෝ කවදා හිතුවේ නැහැ ඒගොල්ලන්ට බලය නැති වෙයි කියලා. ඒගොල්ලෝ හිතුවේ මාරුවට ඒගොල්ලෝ මාරු කරගෙන පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒගොල්ලන්ගේ තිබ්බ ඉහවහාගේ දූෂණය වංචාව හරි ඒ තියෙන හොරකම් නිසා අන්තිමට සිද්ධ වුණේ විශේෂයෙන්ම කොරෝනා කාලේ ඩොලර් ටික ඉවර වෙලා තෙල් ගෙන්න ගන්න ගෑස් ගෙන්න ගන්න රටේ සල්ලි නැති වෙච්ච එක. සල්ලි නැති වෙච්ච නිසා තමයි නැව් ආපහු හැරලා ගියේ. ඒ නිසා තමයි රටේ තෙල් පෝලිං නැති වුණේ. හැබැයි මේ පාරලා තියෙන්නේ ලෝකයේ ඇති වෙච්ච මේ ලෝක යුද්ධයක් නිසා රටේ ඩොලර් තිබුණත් රටේ අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් තිබුණත් මිලදී ගන්න විදිහක් නැහැ. මොකද මුළු ලෝකෙම අද ඒ සැපයුම් ජාල අඩාල වෙලා තියෙනවා. ඔන්න හේතු නිසා තමයි අද මේ අර්බුදයක් ඇතිලා තියෙන්නේ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. මේ යුද්ධය ඇති ඉවර වෙන්නේ හෙටද අනිද්දද සතියකින්ද මාසෙකින්ද අවුරුද්දකින්ද අපිට කරන්න දෙයක් නැහැ. මේකට ඇඩ්ජස්ට් වෙලා මේක ඉවසගෙන අපිට කොහොම හරි දරාගෙන ඉන්න වෙනවා. මොකද මේ යුද්ධයට අපි වගේ පුංචි දුප්පත් රටකට කොහෙත්ම මේකට ඇඟිලි ගහන්න බෑ. අපිට මේකට ඉන්වෝල්ව් වෙන්න බෑ. කරන්න වෙන්නේ යන විදියට මැස්ස ගහලා කොහොම හරි වැල යන අතර මැස්ස ගහලා කොහොම හරි
පණ බේරගෙන ජීවත් වෙන එක තමයි. ඉතින් ඔය ටික තමයි අද කතා කරන්න ඕනේ. හිතන වැදගත් දේ කතා කරන්න නැති කියලා අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මම එහෙනම් ගිහින් එන්නම්. නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. ජය වේවා.